අපිට ලැබිච්ච ඊටාම රහස් තොරතුරකට අනුව අල්ලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ගරු කොමසාරිස්වරුන්ගෙන් ලබාගත් දූෂණ විරෝධී පනතේ 45 වන වගන්තිය ප්‍රකාරව ලබාගත් සෝදිසි වරන්තුවක් මත නාරායම්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ වැටලීමක් සිදු කරනු ලැබුවා. එම වැටලීමේදී විමර්ශන නිලධාරීන් විසින් රුපියල් 41,17,340ක මුදලක් සොයාගෙන තිබෙනවා. ඒ සොයාගෙන තිබෙන්නේ කාර් පැවරුම් අංශයේ නියෝජ්‍ය කොමසාරිස්වරයාගේ කාර්යාලයේ තිබී. ඒ අනුව එම මුදල අප විශ්වාස කරනවා අල්ලස් වශයෙන් ලබාගත් මුදලක් බවට. ඒ අනුව දූෂණ විරෝධී පනතේ 109 වගන්තිය ප්‍රකාරව එම පුද්ගලයින්ට එම මුදල ලබා ගැනීම සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි කිරීමක් කළ නොහැකි බැවින් විශේෂයෙන්ම ඒවා අල්ලස් මගින් ලබාගත් මුදල් බව පෙනී යනවා. ඒ අනුව මේ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ බොහෝ නිලධාරීන් සහභාගී වී මේ අල්ලස් ගැනීම සිදු කරනු ලබන අතර අපට ලැබී තිබෙන තොරතුරු වලට අනුව එම මුදල් ඔවුන් අතර බෙදා ගැනීම සිදු කරනවා. ඒ අනුව රුපියල් ලක්ෂ 41ක මුදලක් බෙදා ගැනීම සඳහා තමයි මෙම නියෝජ්‍ය කොමසාරිස්වරයා විසින් තබාගෙන තිබී ඇත්තේ. ඒ අනුව අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් විජේසුන්දර ලේකම්ලාගේ ඩිලන්ත නුවන් කුමාර නැමැති නියෝජ්‍ය කොමසාරිස්වරයාත් එසේම කින්මන් තුඩා රාදලාගේ ප්‍රදීප් නිශාන්ත පෙරේරා නැමැති කළමනාකරණ නිලධාරියාත් දවටගේ සමන්ත පෙරේරා නැමැති කළමනාකරණ සහකාරවරයාත් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අනුව මෙම විශේෂයෙන්ම මෙම මාධ්‍ය නිවේදනය මා විසින් සිදු කරන්නට අදහස් කරනු ලැබුවේ අපිට ලැබී තිබෙන තොරතුරු වලට අනුව මේ ස්ථානයේ පමණක් නෙවෙයි මේ වැනි රජයේ ආයතන රාශියක මේ ආකාරයෙන් අල්ලස ව්‍යාප්ත වී ඇති බව අපිට පෙනී යනවා. ඒ අනුව මෙහිදී විශේෂයෙන්ම අප බලාපොරොත්තු වෙන්නේ මේ වැටලීම හරහා මේ පුද්ගලයන්ට දඬුවම් දීම පමණක් නොවේ. එසේම ලංකාවේ දූෂණය සහ අල්ලස පවතින්නේ කොපමණ ස්ථානයකද එන නැත්නම් එහි ඇති බාරදූර ස්වභාවය කොපමණද යන්න පිළිබඳව ඔබ දැනුවත් කරන්න සහ රටේ ජනතාව දැනුවත් කරන්න. එසේම අපි මෙවැනි රාජ්‍ය නිලධාරීන්ට එක පණිවිඩයක් දෙනවා. අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මින් ඉදිරියට ඔබ ගැන විමසිල්ලෙන් ඉන්නවා. ඒ නිසා අපි ඔවුන්ට මේ අවස්ථාවේ මේ පණිවිඩය දෙන්න ලෑස්ති. වහාම මේ ආකාරයේ ක්‍රියාවන් නතර කරන්න කියලා. ඒ වගේම අල්ලස් මුදල් මේ පුද්ගලයින්ට ලබා දෙන්නේ මේ රටේ ජනතාව. රටේ ජනතාවට කියන්න තියෙන්නේ දූෂණයට එරෙහි ජනතාව බොහෝ ඉන්නවා රටේ. එසේම හොරු අල්ලන්න ඕනි කියලා මිනිස්සුත් ඉන්නවා. හැබැයි ඒ මිනිස්සුම තමයි ගිහිල්ලා මේ වගේ රජයේ නිලධාරීන්ට මේ ආකාරයට අල්ලස් දෙන්නේ. ඒ නිසා අපි අල්ලස් දීම සහ අල්ලස් ගැනීම කියන දෙකම වරදක්. ඒ නිසා මින් ඉදිරියට අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඒ සියලු දෙනා සම්බන්ධයෙන් විමසිල්ලෙන් ඉන්න බව ප්‍රකාශ කරන්න ඕනි.